කොහොමද හැමෝටම මම අද හිතුවා පුංචි වීඩියෝ එකක් ගේන්න. සමහරට මේක බලනකොට හිතේ මුලින්ම බැලුවල්මට නිකම් වීඩියෝ එකක් කියලා. නමුත් මම හිතනවා මොනවා හරි වැදගත් දෙයක් තියෙවි කියලා. මොකද දැනට සතියකට විතර කලින් මට ළඟම වෙච්ච ඇක්සිඩන්ට් එක අපේ ලංකාවේ අවුරුදු 34ක විතර අපේ මේ යාළුවෙක් අවාසනාවන්ත විදියට දැඩි සත්කාරේ සතියක් විතර ප්‍රතිකාර ලැබෙමින් ඉඳලා ඊයේ ජීවිතෙන් සමුගත්තා. මම හිතන්නේ ඇක්සිඩන්ට් එකට ප්‍රධානම හේතුව නිින්ද යාම. අපේ ලංකාවේ තියෙන අධිවේගී මාර්ග දැනට තියෙන ප්‍රධානම දෙකයිනේ. අපේ ඒ දෙකේම කාටවත් හදිස්සියක් වුණාට, වාහනයක දෝෂයක්, ටයර් එකක් ගියාට, වාහනයක මොනවා හරි ආපදාවක්, අඩුපාඩුවක්, එන්ජින් ට්‍රබල් එකක්, මොනවාම හවු දෙයක්, ධාවනයේට අපහසු දෙයක් සිදු වුණොත් හදිසියකටවත් අපිට නතර කරගන්න තැනක් නැහැ. දැන් ගාල්ල පැත්තට මාතර හයිවේ එකේ තියෙන්නේ සර්විස් ඒරියා එක මැද්දේ සේවා ස්ථානේ. එතකොට ඒ දෙන්නම යන්න ඕනේ. එතකොට රැයට යන අපේ ට්‍රක් රථ රියදුරෝ වේවා, අනිත් අය වුණත් කාට වුණත් නිදිමතක් ආවත් කරන්න දෙයක් නැහැ. එතකොට අවසානයේ දක්වාම අල්ලගෙන අමාරුවෙන් ඉවසගෙන යන්න වෙනවා. ඉතින් මම හිතනවා ඒක ඇත්තටම ලොකු දුර්වලකමක්, ලොකු පාඩුවක්. විශාල අනතුරු ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා. විශාල ජීවිත ප්‍රමාණයක් නැති වෙලා තියෙනවා. ප්‍රධානම හේතුව නිින්ද යෑම සහ මොනවාම හෝ ආපදාවකට ලක් වෙච්ච රථයක් පාර අයින් එක නවත්තලා තියෙන එක. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මේ හයිවේ එකේ මෙතන මේ කොළ පාට බෝඩ් එකක් තියෙනවා. මෙතන පොඩි පාකින් එකක් තියෙනවා. පොඩි හදිස්සියකට වාහනයක් නවත්ත ගන්න පුළුවන්. දැන් බලන්න මේ පොඩි විනාඩියක වගේ ප්‍රමාණයකදී ඒ වගේ තැන් කීයක් මේ හයිවේ එකේ හම් වෙනවද කියලා. මේ බලන්න මෙතනක් තියෙනවා. එතකොට ලංකාවේකෙත් මම දැකලා තියෙනවා මේ වගේ ඒවා හදලා තියෙනවා. නමුත් ඒවට අපිට වාහන ඇතුල් කරන්න බෑ. ඒකට නවත්තන්න පුළුවන් පොලිසිය වාහන විතරයි. එතකොට මේ වගේ දෙයක් තියෙනවා නම් ඇත්තටම අනතුරු 100%ක් නැතත් සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන් කියන තැන මම ඉන්නවා. මම හිතනවා ඔයාලත් එහෙම හිතනවා ඇති කියලා. එතකොට මේ හයිවේ එක ලේන් 3 තියෙනවා 6ක්. එතකොට හුඟක් බිසි හයිවේ එකක්. මේ බලන්න මේ තව එකක් තියෙනවා. එතකොට මීට අමතරව කිලෝමීටර් 20න් කිලෝමීටර් 20ක් විතර වගේ ඇතුළත ලොකු පාකින් ඒරියා තියෙනවා. වාහන ගොඩක් නවත්ත ගන්න පුළුවන්. කෑම ගන්න පුළුවන්, වොෂ්රූම් පහසුකම් ඒ වගේ තියෙනවා. ඒ වගේ දේවල් ලංකාවේ නැතත් අඩුම මෙන්න මේ වගේ කිලෝමීටර් 10කට සැරයක්, කිලෝමීටර් 10කට, කිලෝමීටර් 5කට 10කට මේ බලන්න මේ තව එකක් තියෙනවා. මීටර් 500න් 500ට විතර වගේ ඒ වගේ පොඩි පාකින් තියෙනවා. ඉතින් හරි වටිනවා. මම හිතනවා මේ වීඩියෝ එකෙන් කාටම හෝ වැදගත් දෙයක් ගන්න පුළුවන් නම් පුංචි අයිඩියා එකක් වගකිය යුතු කෙනෙක් දැකලා අලුතෙන් හදන්න දෙයක් නැහැ. අපේ හයිවේ එකේ දැනට පොලිස් රථ වාහන නවත්තන්න තියෙන තැන් ටික අපේ අයට ඕපන් කරලා, එතකොට අපේ අයත් ඒක ඒ තියෙන නීති රීති අනුව පරිහරණය කරනවා නම් මම හිතනවා ඉතා ඇත්තටම වටිනවා කියලා. ඉතින් මට කියන්න ඕන උනේ ඔන්න ඔය ටික. මොකද මෙහෙ තියෙන හැම හයිවේ එකම මේ විදියට මේ පුංචි පාකින් හදලා තියෙනවා. පොඩි පාකින්, එමර්ජන්සි පාකින් එකක් විදියට. ඉතින් හැමෝම බලන්න අඩුපාඩු කියන්න නෙමෙයි, මොනවා හරි ගන්න දෙයක් තියෙනවා නම් අදාළ කෙනෙක් මේක දකි මොනවාම හෝ අයිඩියා එකක් ගන්න හිතාගෙන තමයි මම මේ වගේ වීඩියෝ එකක් දාන්න හිතුවේ. ඉතින් මම විස්තර කරාට ඔයගොල්ලොන්ට හරියට මේ ගැන අයිඩියා එකක් ගන්න අමාරු ඇති. අපි බලමු. මම මගේ ට්‍රක් එකම ඒ වගේ තැනකට නවත්තලා මේ මෙතනත් එකක් තියෙනවා. ඉන්න අපි ඊළඟ එකේ නවත්තලා බලමු. නතර කරලම පෙන්නන්නම් මොකද්ද, මොන වගේ ඉඩ ප්‍රමාණයක් දෙතෙන් යන්නේ, කොයි වගේද එතන තත්ත්වේ කොහොමද කියලා අපි බලමු. ඊළඟ එකෙන් නතර කරාම ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. මම ඒක පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මෙන්න මෙතන එකක් තියෙනවා. ඒකට දාලා පොඩ්ඩක් බලමු. ලොකු ඉඩ ප්‍රමාණයක් නැහැ. මෙන්න මේ වගේ පාරෙන් අඩි 5ක් විතර වගේ පිටට වෙන්න තමයි හදලා තියෙන්නේ. ඒක හොඳටම අයින් කරලා නවත්තපුවම පාර යන වාහන වලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට
මේකන මේ වගේ තැන්වල බැහැලා එහෙම ඇවිදින්න කරන්න නීතියෙන් තහනම්. නමුත් ඉතින් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඇවිල්ලා පාර පැත්තට වෙන්නේ නැතුව බහින්න නැතුව Tamanට අවශ්‍යතාවයක් නැත්තම් බහින්නම ඕනේ නැහැ. ඇත්තටම සේෆ්ටි පැත්තේ මම දැන් ඔල දොර ඇරලා එළියට බහිනවා. සමහරට ඕගොල්ලන්ට මම කියන එක ඇහෙනවා, ශබ්දය අඩු වෙන්න පුළුවන්. මොකද පාරේ ගොඩක් වාහන යනවා. ඒකින්ද ශබ්දේ වැඩි. නමුත් මම ඇහලා පෙන්නන්නම්. එතකොට ඕගොල්ලන්ට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ තියෙන පාර සාමාන්‍ය බැහැලා ඇවිදින්න හොඳ නැහැ. මේ පේනවනේ මේ පැත්තෙන් වැට ගහලා තියෙනවා. ලොකු ඉඩක් නැහැ. පොඩි ඉඩක් තියෙන්නේ. කොල්ලොත් පේනතර පාරෙන් එහා පැත්තෙත් එකක් නවත්තලා තියෙනවා. මේ පැත්තෙන් ඔය මේ ලයින් එකක් තියෙනවා, කැඩීරක් තියෙනවා, පාරේ අවසාන ලයින් එක තියෙනවා. මේ වගේ පොඩි දෙයක් තමයි තියෙන්නේ කරන්න. ඉතින් හරි වටිනවා. ඒක වටිනාකම කොච්චරද කියලා තමන්ගේම කෙනෙක් නැති වෙන්න ඕනි බලන්න. ඒක තමයි ඒක හරියට තේරෙන්නේ. ඉතින් මම හිතනවා මගේ මේ වීඩියෝ එකෙන් මොනවාම හරි අයිඩියා එකක් අරගෙන අපේ මිනිස්සු, අපේ තරුණයෝ, අපේ අය වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් නම් ඇත්තටම මාර වටිනවා. මගේ මේ වීඩියෝ එකේ අරමුණ ඒක. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා.